අහගන්න. හරි මේ බලන්න. පුතේ මෙන්න මෙහෙම මල්ලක් නේද? මෙයාගේ ප්‍රමාණය හැටියට නම් ටිකක් ලොකුවට මං ඇන්දේ. හරිද? ගණන් ගන්න එපා. මෙන්න මෙහෙම මල්ලක්. වුෂණ කෝෂ තියෙන්නේ ඔයාලා O level කාලේ ඉගෙන ගත්ත චූටි වැරද්දක්. හරි? ඔයාලා 2යි කියලා නේද ඉගෙන ගත්තේ? වුෂණ කෝෂ 1යි තියෙන්නේ. 1යි. හැබැයි ඒක කොටස් දෙකකට බෙදිලා. මේ තියෙන්නේ. කොටස් දෙකකට බෙදිලා. පැහැදිලිද? දැන් සමහර ළමයි කියනවනේ දෙකක් කියලා. දැන් දෙකක් නම් තියෙන්න ඕනේ කොහොමද? දෙකක් නම් තියෙන්න ඕනේ මෙහෙමනේ. දෙකක් නම් තියෙන්න ඕනේ මේ පැත්තෙන් මෙහෙම එක මල්ලකුයි මේ පැත්තෙන් තව මල්ලකුයි. එහෙම නැහනේ. ඒක වැරදීනේ. මතක තියාගන්න වුෂණ කෝෂය තියෙන්නේ 1යි ඈ. උසස් පෙළ 1යි තියෙන්නේ. උසස් පෙළ 1යි තියෙන්නේ. අර O level කාලේ දෙකක් තියෙනවද? හරි. ඒ කියන්නේ O level කාලේ බොරුවක් ඒක. හරි. ඊට පස්සේ